ඔන්න අහගන්නකො. පෞද්ගලික අංශයේ ව්‍යාපාරය. දැන් මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වා. දැන් ළමයි රජයෙන් සල්ලි දාලා පවත්වගෙන යනවා නම් ඒක මොන අංශයේද? රාජ්‍ය අංශයේ ව්‍යාපාරය. සාමාන්‍ය පුද්ගලයෝ සල්ලි දාලා පවත්වගෙන යනවා නම් ඒක මොන ව්‍යාපාරයක්ද? පෞද්ගලික අංශයේ ව්‍යාපාරය. එහෙනම් පෞද්ගලික අංශයේ ව්‍යාපාරයක් කියලා කියන්නේ ළමයි යම්කිසි ව්‍යාපාරයක් ආරම්භ කරලා පවත්වගෙන යනකොට ඒ ව්‍යාපාරයට අවශ්‍ය සම්පත් නැත්නම් අරමුදල් නැත්නම් මූල්‍ය සම්පත් අනෙකුත් සම්පත් සාමාන්‍ය පුද්ගලයන් විසින් යොදවලා තියනවා නම් ඒ වගේ ව්‍යාපාරවලට අපි කියනවා මොන ව්‍යාපාර කියලාද? පෞද්ගලික අංශයේ ව්‍යාපාරයක් කියලා. මොකද්ද පෞද්ගලික අංශයේ ව්‍යාපාරයක් කියන්නේ? යම්කිසි ව්‍යාපාරයක් ආරම්භ කරලා පවත්වගෙන යනකොට ඒ ව්‍යාපාරයට අවශ්‍ය මූල්‍ය සම්පත් අනෙකුත් සම්පත් සාමාන්‍ය පුද්ගලයන් විසින් යොදවලා පවත්වගෙන යනවා නම් ඒ ව්‍යාපාරවලට අපි කියනවා මොන ව්‍යාපාර කියලාද? පෞද්ගලික අංශයේ ව්‍යාපාරයක් කියලා. තේරුණාද ළමයි? හරි ළමයි. ඊට පස්සේ පෞද්ගලික අංශයේ ව්‍යාපාර ප්‍රධාන කොටස් 5කට බෙදන්න පුළුවන්. ඒ කියන්නේ අපි දැන් පෞද්ගලික අංශයේ ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා බැලුවා. ඒතර පෞද්ගලික අංශයේ ව්‍යාපාර ළමයි කොටස් කීයක් තියනවලුද? 5ක් තියනවලු. පළවෙනි එක තමා ළමයි ඒක පුද්ගල නැත්තම් තනි පුද්ගල ව්‍යාපාර. දෙවෙනි එක හවුල් ව්‍යාපාර. තුන්වෙනි එක සංස්ථාපිත සමාගම්. හතරවෙනි එක සමූපකාර. පස්වෙනි එක සමිති සංවිධාන. මොනවාමයි පෞද්ගලික අංශයේ ව්‍යාපාර 5? ඒක පුද්ගල නැත්නම් තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සංස්ථාපිත සමාගම්, සමූපකාර, සමිති සංවිධාන. ඔය 5 ලස්සනට කොටු කරගන්න. හරි ළමයි. ඔන්න එතකොට පෞද්ගලික අංශයේ ව්‍යාපාර කතා කරලා ඉවරයි. දැන් අපි කතා කරන්න යන්නේ මොන අංශයේ ව්‍යාපාරද? රාජ්‍ය අංශයේ ව්‍යාපාර. දැන් අපි පෞද්ගලික අංශයේ ව්‍යාපාරයක් කිව්වේ ව්‍යාපාරයක් ආරම්භ කරලා පවත්වගෙන යනකොට ඒකට අවශ්‍ය ප්‍රාග්ධනය කවුද ළමයි? සාමාන්‍ය පුද්ගලයෝ යොදවලා තියෙනවා. එහෙනම් ළමයි රාජ්‍ය අංශයේ ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද? මොකද්ද ළමයි රාජ්‍ය අංශයේ ව්‍යාපාරයක් කියලා කියන්නේ? අර නෝට් එකම චුට්ටක් වෙනස් වෙනවා. මොකද්ද? යම්කිසි ව්‍යාපාරයක් ආරම්භ කරලා පවත්වගෙන යනකොට ඒ ව්‍යාපාරයට අවශ්‍ය මූල්‍ය සම්පත් අනෙකුත් සම්පත් රජය විසින් යොදවලා පවත්වගෙන යනවා නම් අපි ඒකට කියනවා මොන අංශයේ ව්‍යාපාරයක් කියලාද? රාජ්‍ය අංශයේ ව්‍යාපාරයක් කියලා. මොකද්ද රාජ්‍ය අංශයේ ව්‍යාපාරයක් කියන්නේ? යම්කිසි ව්‍යාපාරයක් ආරම්භ කරලා පවත්වගෙන යනකොට ව්‍යාපාරයට අවශ්‍ය මූල්‍ය සම්පත් අනෙකුත් සම්පත් රජය විසින් යොදවලා තියෙනවා නම් අන්න ඒවට අපි කියනවා මොන අංශයේ ව්‍යාපාර කියලාද? රාජ්‍ය අංශයේ ව්‍යාපාරයක් කියලා. තේරුණාද ළමයි? හරි ළමයි. එතනම තියෙනවා රාජ්‍ය අංශයේ ව්‍යාපාර ප්‍රධාන කොටස් 3කට බෙදන්න පුළුවන්. ඒ කියන්නේ රාජ්‍ය අංශයේ ව්‍යාපාර ළමයි අපි බෙදනවලු කොටස් 3කට. දැන් පෞද්ගලික අංශයව 5කට බෙදුවානේ. ඒ වගේ රාජ්‍ය අංශයව ළමයි බෙදනවා කොටස් 3ක්. පළවෙනි එක මොකක්ද? රාජ්‍ය සමාගම්. 2 රාජ්‍ය සංස්ථා. 3 රාජ්‍ය දෙපාර්තමේන්තු. මොනවා රාජ්‍ය අංශයේ ව්‍යාපාර වර්ග 3? රාජ්‍ය සමාගම්, රාජ්‍ය සංස්ථා, රාජ්‍ය දෙපාර්තමේන්තු. හරි. ඔය 3 කොටු කරගන්න.